කොහොමද ඔයාලට ගොඩ කාලෙකින් වීඩියෝ එකක් අරගෙන එන්න හිතුවා. ඉතින් අපේ ගෙදර පොඩි විශේෂ වැඩක් තිබුණා. ඒ තමයි අපේ බබාගේ අකුරු කියවීමේ උත්සවය. ඉතින් මට හිතුණා මේ චාරිත්‍ර අපි කරේ කොහොමද, මම එකට ලෑස්ති වුණේ කොහොමද කියලා ඔයගලත් එක්ක පොඩ්ඩක් ෂෙයා කරගන්න. ඉතින් මේ ඊට කලින් දවසේ එදා අපි මට හිතුණා අර දැන් අලුතෙන්ම තියෙන්නේ අකුරක් ඇට වර්ග වලින් පුරවන්න. මං හිතන්නේ එකෙන් ශාස්ත්‍රීයත්වයේ වගේ දේවල් තමයි පෙන්눔 කරන්නේ. ඉතින් මමත් ඒක ඕඩර් කරලා මේ කරන්නේ ඒක හදන එක. ඒක ගොඩාක් හිමීට කරන්න ඕනේ වැඩක්. හරිම නිදහසේ කරන්න ඕනේ වැඩක්. ඉතින් හස්බන්ඩ්ුයි මමයි එකතු වෙලා ඊට කලින් දවසේ ඒක හැදුවා. ඉතින් මට අද වැඩ ගොඩාක් තිබුණා. අම්මා එක්ක එකතු වෙලා කැවිලි හදන්න තිබුණා. මොකද මම මේ දවස්වල අම්මගෙන් ඒවා ඉගෙන ගන්න ගමන් ඉන්නේ. හරි මාසයි දැන් ඒවා කරන්න. ඉතින් අම්මා එක්ක එකතු වෙලා කැවිලි හදන්නත් මට තිබුණා. මේක කරලා ඊළඟට මම ගියේ ඒ වැඩේට. ඉතින් මේ විදියට ටිකක් වෙලා ගියත් මට ඒ වැඩේ ලස්සනට හස්බන්ඩ්ගේ සපෝට් එකෙන් කරගන්න පුළුවන් වුණා. මං කිව්වා වගේ මේ වැඩේ හරිම කාම්ලි කරන්න ඕනේ නිසා මට මේ වෙලාවේ පොඩ්ඩකට බබාට ස්ක්‍රීන් ටයිම් දෙන්න වුණා. ඉතින් බලන්නකෝ ගියේ නම් මේ වෙලාවේ ඇස් කළා නැහැ. ඒකට රෙඩි වෙන්න ඕනි බඩු තමයි ඒ තිබුණේ. ඉතින් අම්මා කියලා දුන්නට පස්සේ අම්මගේ උදව්වෙන් මම මේ කැවිලි හදනවා. ඉතින් කැවිලි හදන්න දැන් මං හරි මාසයි. මොකද අම්මා රසට ලස්සනට ඒවා හදනකොට කට්ටිය ඒවා කාලා කියනකොට මටත් ආස හිතෙනවා ඒවා ඉගෙන ගන්න. ඉතින් මමත් දැන් චුට්ට ඉගෙනගෙන මේ ඒවා කරන ගමන්. අද රෑ කියන්නේ ගොඩාක් වැඩ තියෙන රෑයක්. ඒ වගේම ඔළුව හරිම බිසි. මොකද හෙට ඒ වැඩ ටික ලස්සනට කරගන්න ඕනේ. කරගන්න පුළුවන් වෙයිද? ඒ වගේම හෙට තියෙනවා බබාගේ ස්කූල් එකට ඇඩ්මිෂන් බාර දෙන්න. ඒ කියන්නේ එයාගේ ඩොකියුමන්ටේෂන් පාර්ට් එක හෙට තියෙනවා. ඉතින් ඔන්න ඒ දවස උදා වෙලා මේ ඉන්නේ මගේ තාත්තා. අපේ බබා සිය පප්පත් එක්ක එකතු වෙලා මේ බුදු පිළිම වහන්සේ නමක් පිරිසිදු කරනවා තමයි පේන්නේ. ඒක ඉතින් අපිට කරන්න හොඳ නැහැනේ. ගෑනු අයට කරන්න හොඳ නැති නිසා මං ඒ වැඩේ තාත්තට බාර දුන්නා. අපේ බබත් බුදු සාදුට හරිම ආදරෙයි. ඉතින් සිය පපත් එක්ක එකතු වෙලා මේ ඒ වැඩේ කරනවා. ඉතින් ඊට පස්සේ තිබුණේ අපිට ඒ arrangements ready කරන එක තමයි. මේ බලන්නකෝ අපි පිරිසිදු කරපු බුදුන් වහන්සේ එතන තියලා මේ තාත්තලා දෙන්න හදන්නේ. අපි ඔක්කොම වැඩ රෙඩි වුණාට පස්සේ ඉස්සෙල්ලම කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේට පූජාව පවත්වන එකනේ. ඉතින් මේ අපි බුද්ධ පූජාව පූජා කරනවා. ඒ දේ කරලා තමයි අපි මොන වැඩේ කරත් කරන්න පටන් ගන්නෙ. බුදුරජාණන් වහන්සේ කියන්නේ අපේ අංක 1. ඉතින් ඒ දේවල් ඉවර වුණාට පස්සේ මේ සුබ මොහොත උදා වෙලා අපි බුදුන්ට පහන පත්තු කරලා දෙවියන්ට පහන පත්තු කරලා මේ විදියට තමයි පටන් ගත්තේ. මට අද හරීම සතුටු දවසක්. බබා ටික ටික ලොකු වෙනවා. හිතා ගන්න බැරි තරම් කියා ගන්න බැරි තරම් සතුටු දවසක් මට අද. ඉතින් අපේ අම්මයි තාත්තයිත් ඇවිල්ලා ඉන්නවා. බලන්නකො මේ විදියට තමයි අපි ඒ දේවල් ලෑස්ති කරේ. ඒ වගේම ඔයගලන් ෆස්ට් ටයිම් නේ දැක්කේ මම සාරි එකක් ඩ්‍රෙප් කරලා ඉන්නවා. කියන්නකෝ බලන්න මම සාරි එකට ලස්සනයිද කියලා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න. ඉතින් දැන් අපි මේ ලෑස්ති වෙන්නේ නැකත් වෙලාවට සුබ මොහොතින් බබාට අකුරු කියවන්න. මගේ විශ්වාසය තමයි අම්මා තාත්තා තමයි දරුවෙකුට ඇත්තටම හදවතින්ම සුබ පතන, හදවතින්ම ආදරය කරන, හදවතින්ම ආරක්ෂා කරන දෙන්නා. ඉතින් අපි තීරණය කළා මමයි හස්බන්ඩ්ුයිම අකුරු කියවනවා කියලා. මේ ආවේ ඒ සුබ මොහොත. අපි දෙන්න අකුරු කියවලා බ්ලැක් බෝඩ් එකේ ලියවලා වැලිපීල්ලේ ලියවලා මයි ඒ වැඩ ටික කළේ. මට ස්පෙෂලි කියන්න ඕනා මම මේ
පොත් ගන්න මේ වැලිපිලි ඒවා ගන්න හොයා හිඳිද්දී මට හම්බුණා හොඳම හොඳ පේජ් එකක්. ඒ කියන්නේ අපිට එකම තැනකින් හැමම දේවල්ම පර්චේස් කරන්න පුළුවන් හොඳ පේජ් එකක්. ඒක තමයි Facebook එකේ තියෙනවා ඔයාලට ඕනේ නම් ඕනේ කෙනෙක් ඉන්නවා නම් සර්ච් කරලා බලන්න. බුක්ස් කෝන කියලා තමයි මේ පේජ් එකේ නම. මං එයාලගෙන් මේ ඔක්කොම ඕඩර් කරගත්තා. අර මම මුලින්ම හදපු අයන්න තියෙන්නේ ඒකත් එයාලගෙන් තමයි. ඒ ඇතුළුව පොත් බුදුරජාණන් වහන්සේගේ පින්තූර දෙවියන්ගේ පින්තූර ඒ කියන්නේ සරස්වති මෑණියන්ගේ ගණදෙවියන්ගේ පින්තූර ආනන්ද මහරහතන් වහන්සේගේ සරියුත් මුගලන් දෙනමගේ පින්තූර ඒ හැමදේම මේකට ඉන්ක්ලූඩ් වෙනවා. මේක පේඩ් ප්‍රමෝෂන් එකක් නෙමෙයි. හැබැයි තවත් කෙනෙක්ට දැනගන්න තමයි මං මේක මෙතනදී මෙන්ෂන් කරන්න හිතුවේ. මොකද මේ වගේ දෙයක් කරනකොට අපි ටිකක් කන්ෆියුස්ඩ් වෙලා තන තන ගිහිල්ලා මේ දේවල් හොයනවට වඩා එකම තැනකින් අපිට ගන්න දෙනවා නම් ඒක හරිම පහසුයි මම හිතන්නේ. මට ඒ පහසුව දැනුණු නිසා තවත් කෙනෙක්ට ඕනේ නිසා තමයි මම ඒක මෙතන කියන්න හිතුවේ. ඉතින් අපේ ඒ වැඩ ටිකත් ලස්සනටම කෙරුණා. අපි දෙන්නගේ ඒ වැඩ ටිකෙන් පස්සේ තිබුණේ ආච්චිලට සීයාලට ආශිර්වාද කරන ටික තමයි. ඉතින් මේ පේන්නේ හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි බබාට ආශිර්වාද කරලා ඒ වැඩ කරනවා. ඊට පස්සේ මගේ අම්මයි තාත්තයි පුතාට ආශිර්වාද කරලා ඒ දේවල් හරිම ලස්සනට අපේ වැඩ ටික අපි හිතුවටත් වඩා ලස්සනට මේ විදිහට ඉවර කරගන්න පුළුවන් වුණා. අපේ බබාට කේක් එක කන සිහිය තමයි මුල ඉඳලම තිබුණේ. මම I want cake කිය තමයි හැමදේම කළේ. බලන්නකෝ ඊට පස්සේ මොකද වෙන්නේ කියලා දැක්ක නේද? එයා කොහොමද කේක් එක කෑවේ කියලා. අපි අනිත් දේවල් කරනකම් එයා ඒ කේක් එක ලස්සනට රස බලපු විදිය තමයි මේ තියෙන්නේ. නයිෆ් එකක්වත් ස්පූන් එකක්වත් ඒ මුකුත් ඕනේ නෑ අපේ බබාට. එයා ලස්සනට ඒ කේක් එක කෑවා. අද උදේ හස්බන්ඩ්ගේ කසින් නංගි කෙනෙක් අපේ ගෙදර ආවා. ඇත්තටම එයාව මං කියලාම ගෙන්න ගත්තේ මට මේ ෆොටෝස් ටික වීඩියෝස් ටික ගන්න ඕන නිසා සහ එයාට බබා ආදරෙයි. ඉතින් එයාත් එක්ක ඉන්න නිසා එයාත් ඒ විදියට විශ් කරලා අපි ඊට පස්සේ ලෑස්ති වෙන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ බබාගේ ඇඩ්මිෂන් එකට ඩොකියුමන්ටේෂන් පාර්ට් එකට ස්කූල් එකට යන්න. ඊට පස්සේ බබාව චේන්ජ් කරලා පොඩක් හස්බන්ඩ්ට දීලා මම රෙඩි වෙන්න ගියා. ඒ අතරේ තමයි ඉතින් ඩෑඩි එක්ක මේ ඒ දේවල් එයාට අලුත්නේ. ඉතින් එයා ඒ දේවල් වලින් එන්ජොයි කරන්නේ මේ විදියට තමයි. ඊට පස්සේ අපි යන්නේ මේ බබාගේ ස්කූල් එකට. මේ තමයි ලයිසියම් එක. මම බබාව දාන්න හොයලා සිලෙක්ට් කරගත්තේ ලයිසියම් කොලෙජ් එක. ඉතින් අද අපි ඒකට යනවා. බබාගේ ස්ටේෂනරිස් ගන්න ඩොකියුමන්ටේෂන් පාර්ට් එකට ඒ හැම දෙයකටම අද යනවා. මොකද හෙට ඉඳලා බබාව ප්‍රී ස්කූල් යවන්න තමයි අපි ප්ලෑන් කරගෙන හිටියේ. එතන ගියාට පස්සේ අපි එතන වේටින් කරනකම් සෙකියුරිටි එකේ ඉන්න කෙනෙක් බබාව අරගෙන ප්ලේග්‍රවුන්ඩ් එකට ගියා. මේක ටිකක් අමාරුම අවස්ථාවක්. ඒ කියන්නේ මෙයා ප්ලේග්‍රවුන්ඩ් එකට ගියාට පස්සේ ආයෙ ගන්නවා කියන්නේ නම් බොරු තමයි. ඉතින් එයාත් එක්ක යාළු වෙලා මේ ප්ලේග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා මගේ දිහා බලන්නේ හරියට නිකන් මම ප්ලේ කරන්නද කියලා පර්මිෂන් ගන්නවා වගේ කියලා මට හිතුණා. ඊට පස්සේ අපි බබාගේ ඩොකියුමන්ටේෂන් පාර්ට් එක ඉවර කරලා මේ ආවේ එයාගේ ස්ටේෂනරි ලිස්ට් එක ගන්න. අපිට ස්කූල් එකෙම තමයි ගන්න තිබුණේ. ඉතින් ඒ ටිකත් අරගෙන අපි ගෙදර එන්න පිටත් වුණා. බබාට ටිකක් ටයර්ඩ්. මොකද අද උදේ ටිකක් කලින් අවදි වුණ නිසා ඒන අතරමඟ එයා ටිකක් නිදිය ගත්තා. මේ විදිහට තමයි ඉතින් අද මගේ ජීවිතේ ලස්සනම අපේ ජීවිතේ ලස්සනම දවසක් ගත වුණේ මේ විදිහට. ඉතින් මේ වීඩියෝ එක ආදරෙන් බලන් ඉඳපු හැමෝටම ගොඩාක් ස්තුතියි. මම ආයෙ ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. එතකන් ගිහින් එන්නම්. පරිස්සමෙන් සතුටින් ඉන්න. බයි බයි.